හරි ළමයි අපි 9 වෙනි ගාන බලමු. මේ ගාන දීලා දිනවා උපන අප අවනත සහ උපනත. අවනත දීලා තිනවා සෙන්ටිමීටර් 80යි. සහ මේකේ විශාලනය 20 ගුණයි කියලා. හරිද? හරි අපි මේකට පොඩ්ඩක් කිරෙන් සටහන දාගමු. හරිද? මේ අනන්ත ඉඳන් එන කිරණක් આવත් එහෙමයි. හරි මම සම්පූර්ණ සරලව ඇඳගත්ත කිරණ සටහන. හරි. මම මේක මේ F1 මේ F2 කියලා ගත්තොත් හරිද? සාමාන්‍ය සීමාවරුවනේ. ඒතර අනන්තයේ තියෙන වස්තුක ප්‍රතිබිම්බය මෙයාගේ නාභි දුරේ එන්න ඕනේ. ඒ කියන්නේ මේ නාභි දුර. හරිද? මේක F1 වෙන්න ඕනේ. මෙයාගේ නාභියේ තමයි ප්‍රතිබිම්බය හැදෙන්න ඕනේ. හරිද? මේ නාභිය හැදෙන ප්‍රතිබිම්බය මෙයාට වස්තුව වෙලා එයා ප්‍රතිබිම්බය අනන්තය හදනවා නම් මේ දුර නාභි දුර වෙන්න ඕනේ මේ කාචේ. හරිද? ඒක ඔයගොල්ලෝ දන්න තීරය එකක්. මම මේ ආයෙ පොඩ්ඩක් මතක් කරා. හරිද? ඒතර කාච දෙක අතර දුර කියන්නේ F1 and F2 නාභි ධ්‍රුවල් දෙකේ එකතුව. හරිද? හරි. ඊට පස්සේ විශාලනය දීලා තියෙන 20යි කියලා. විශාලනය කියන්නේ මොකද්ද? ප්‍රතිබිම්බය එහි ආපතන කරන කෝණය බෙදීම වස්තුව එහි ආපතන කරන කෝණය. ඇහැ තියෙන මෙතන ප්‍රතිබිම්බය දැන් මේ ඇහැට ප්‍රතිබිම්බය කවුද? මෙහෙන් එන එක. මේ අනන්තයෙන් එන එක නම් මේ අනන්තයට යනවා. සමාන්තරව යනවා. හරිද? මේ කිරණ සමාන්තරව යන්නේ. මේ කිරණ සමාන්තරව ඇවිල්ලා සමාන්තරව යනවා. එතකොට මේ ඇහැට හම්බෙන ප්‍රතිබිම්බය මෙහි තියෙන ඇත්ත වස්තුව නෙවෙයි. හරිද? ඇහැට හැදෙන ප්‍රතිබිම්බය කියන්නේ කවුද? මේ ඇහැට පේන්නේ මෙන්න මෙහි ඉඳන් එනවා වගේ වස්තුවක්. හරිද? වස්තුව පේන්නේ මෙහි ඉඳන් ඉන්නවා වගේ. හරිද? ඒත් ඇහි ආපතන කරන කෝණය කියන්නේ මෙන්න මෙතන. හරිද? පැහැදිලිද? ඒතර මේ කෝණය සමාන මේ කෝණයට. සමාන්තර දින හින්දා. ඊට පස්සේ වස්තුව මේ ඇහැට පේන ප්‍රතිබිම්බය මේක. හරිද? මේ ප්‍රතිබිම්බය ඇහැ ආපතන කරන කෝණය. වස්තුව ඇහැ ආපතන කරන කෝණය කියන්නේ මෙන්න මේක. ඇහැ මෙහෙන් තියුවා නම් ඇහැ මෙතනින් තියුවා නම් ඇහැට පේන කෝණය මෙන්න මේක. හරිද? ඇල්ෆා. පැහැදිලිද? ඒතර මේ ඇල්ෆා කියන එක මෙතනින් ගත්තාම ඔයාලට මෙතනට සමානයි. හරිද? එහෙනම් ඇල්ෆා ඩෑෂ් බෙදීම ඇල්ෆානේ. තව ඉතින් කියනවා tan ඇල්ෆා ඩෑෂ් බෙදීම tan ඇල්ෆා. tan ඇල්ෆා ඩෑෂ් කියන්නේ අපි තුන් මේ මෙතන හැදෙන වස්තුව මෙයාගෙන් හැදෙන ප්‍රතිබිම්බය එහෙම නැත්නම් මෙයාගේ මේ ප්‍රතිබිම්බය හැදෙන මේ වස්තුව. හරිද? ආයි කිව්වොත් මෙහෙනේ ඇත්ත වස්තුව තියෙන සත්‍ය වස්තුව මෙහෙ තියෙනවා. ඒ වස්තුවෙන් මේ කාචයෙන් හින්දා මෙතන හදන ප්‍රතිබිම්බයක්. ඒ ප්‍රතිබිම්බය මේ කාචයට පේන වස්තුව වගේ. හරිද? ඇත්තට ප්‍රතිබිම්බය නමුත් මෙයාට ඒක වස්තුවක් විතර පේනවා. ඒ වස්තුවේ මේ හදන ප්‍රතිබිම්බය. අවසාන ප්‍රතිබිම්බය මේක. එදින අවසාන ප්‍රතිබිම්බය. මෙතන ආරම්භක ප්‍රතිබිම්බය. මෙතන ආරම්භක වස්තුව. හරිද? ඔන්න ඔහොම තියෙනවා. හරිද? ඒතර මෙන්න මේකනේ tan alpha dash බෙදීම tan alpha. tan alpha dash කියන්නේ h බෙදීම f2. h බෙදීම f2. බෙදීම tan alpha කියන්නේ h බෙදීම f1. මේ දිගේ f1 h කැපුණාම මේ යට f තියෙන උඩට එනවා f2 එක කොහොමද දීලා මේ උත්තරේ තමයි කෝණික විශාලනය කියන්නේ නේද? හරි. ඒක 20යි කියලා දීලා තියෙනවනේ. 20යි f1 බෙදීම f2. අපිට මේ දෙකෙන් දීලා තියෙන කවුද? f1. 80 බෙදීම f2. හරිද? එහෙනම් f2 කියන්නේ කීයද? 80 බෙදීම 20යි. සෙන්ටිමීටර් 4යි. එහෙනම් මෙයා අපි හොයාගත්ත සෙන්ටිමීටර් 4යි. හරිද? දැන් අපෙන් අහන්නේ කාච දෙක අතර පරතරය. මේකේ මේක එකතු. මේ ටික කියන්නේ f1 මේ ටික කියන්නේ f2 පරතරය. කාච
හතර පාර්තරය සමානයි F1 ධන F2. අපි දුරල් දෙක තු 80 ධන 4 84යි සෙන්ටිමීටර්. පැහැදිලිද? එහෙම උත්තරයක් තියෙනවද බලමු. තුන්වෙනි එක